ආන්දා යවා තබාලා වල්පත ගත්තාසේ බන් ලස්සන උපමාවක්. කරදියේද මිරිදියේද ආන්දා ඉන්නේ. මිරිදිය කියන්නේ මිහිරි දිය. කරදිය කියන්නේ ලුණු රහ තියෙන දිය. හරි කරදිය කොහෙද තියෙන්නේ? මොහොතේ. මිරිදිය තියෙන්නේ කොහෙද? ගොඩබිමේ. එතකොට ආන්දා ඉන්නේ කොහෙද? කරදියේද මිරිදියේද? අඩි මේ ලංකාවේ වෙන්න බෑ. හරි කොහෙද ඉන්නේ? හරි ආන්දා කොහෙද ඉන්නේ? ආන්දා වතුරේ තමයි. ඒක මන් දන්නවා. හරි ආන්දා ඉන්නේ වතුරේ. හරි ආන්දා වතුරේ තමයි. එතකොට ඒක ඉන්නේ කරදියේද මිරිදියේද? මිරිදියේ. ආන්දාගේ ස්වභාවය කොහොමද? ආන්දා දිගයි. ඔව්. ආන්දාගේ ස්වභාවය කොහොමද? ආන්දාගේ ස්වභාවය කොහොමද? ලිස්සනවා. ආන්දා ලිස්සනවා. තව ස්වභාවයක් තියෙනවා. කොයි වගේද ආන්දා? ආන්දා දිගයි. ආන්දා දිගයි ලිස්සනවා. හරි ආන්දා දිගයි ලිස්සනවා. දැන් ওই බණිද්දි කියනවා ඔකමක් ගල්ලා ආන්දේ. හරි ඒක දිගයිද? ඔව් දිගයි ඕන තැනකින් ලිස්සලා යනවා. ආන්දා යවා තබාලා ආන්දාට යන්න දීලා වල්පත අතට ගත්තාසේ. දැන් ආන්දි කල්ලනවා නම් කොහෙන්ද අල්ලන්න ඕනේ පුතේ? වර්ණි කොහෙන්ද අල්ලන්න ඕනේ ආන්දාගේ? බෙල්ලෙන්. අල්ලපෙමු දන්නේ. ආන්දාට අල්ලනවා නම් අල්ලන්න ඕනේ කොහෙන්ද? ආන්දාගේ බෙල්ලෙන්ම තමයි අල්ලන්න ඕනේ. ආන්දට යන්න දීලා පුතේ වලිගෙන් අල්ලගත්තන් පස්සේ මොකද වෙන්නේ? ආන්දා ලෙස්සලා යනවා. හරි දැන් මෙයා කළෙත් එහෙම. හරි ආන්දා යවා තබාලා වල්පත අතර ගත්තාසේ. පුතාට අහගන්න පුතාට හොඳ වෙදෙක් ගෙල්ලා බෙහෙත් කරන්න තියෙන වෙලේ ඒක කළේ නෑ. හරි අර වැරදි බෙහෙතක් කරලා අවසාන මොහොතේ බෙහෙත් කරන්න try කරනවා. එතන කොයි වගේද? ආන්දට යන්න දීලා හරියට වලිගෙන් අල්ලගත්තා වගේ. අල්ලගන්න පුළුවන්ද? බෑ ගැමියෝ දන්නවා. ගැමියන් ආන්දව අල්ලලා පුරුදුයි. තේරෙනවද? මිරිදියේ මාළු අල්ලලා පුරුදුයි. ඒක තමයි ධර්මසේන හාමුදුරුවෝ මෙහෙම කියන්නේ. තේරෙනවද? හරි ලස්සන ගැමී උපමාවක්. ආන්දා යවා තබාලා වල්පත අතර ගත්තාසේ. බන් මා ලස්සනක් ඒවා. පැහැදිලිද? ගැමියන්ගේ දේ ගැමියන්ටම කියා දෙනවා. හරි හරියටම හරි මෙයා කරපු වැඩේ. පැහැදිලිද? නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන් දෙද්දි